2012 තාමත් යනවා අපේ මේ රටේ විශ්වවිද්‍යාලයට ඒ නෝට් එක. ඒ නෝට් එක. With the same joke maybe. Huh? With the same joke. Sorry? With the same joke. Of course. Yeah, with the same joke. දැන් මොකක්ද මේ කොහෙද? ඒක නිසා අපිට කොම්පියුටර් හරි දෙකකින් හරි වේබ් හරි පාසන් ගැන දැන් අපේ තියෙන මාක්ස්වාදී කීම් ටික බැලුවොත් ඒ මේ එකක්වත් මෙයක් උදන්නේ. අප කෙලින්ම මම කියන්නේ. ඕන කෙනෙකුට කියලා කියන්න මම කිව්වා කියලා ඒත් මම බයයි. පාසන් ගැන තියෙන මාක්සික ක්‍රිටික් මේ එක එකක් දන්නේ. දෙකකින් ගැන තියෙන මාක්සික ක්‍රිටික් එක එකක් දන්නේ. වෙබ් ගැන තියෙන ක්‍රිටික් එක එකක් දන්නේ. ඇයි මේ? ඇයි අතරමං කරන්නේ මේ අනාගත පරම්පරාව? දැන් මේ මිනිස්සුත් එක්ක අපි දේශපාලනයේ ප්‍රාග්ධනයට අත්ලක් දෙන්න යන්නේ මෙයක් උන්ද? ප්‍රාග්ධනයට අත්ලක් දෙන්න යන්නේ මේ මිනිස්සුද? අන්න ඒකයි. මේ ක්‍රිටික් එකේ ඒක මම මේ ටිකක් සැරින් කියන්නේ හොඳට වදි. මේකයි ඇත්ත තත්ත්වය. මොකද මාක්ස් සැරින් කියන තැන් වල සැරින් කියනවා, ලාවට කියන තැන් වල ලාවට කියනවා, හුරුකල් කරන තැන් වලදී හුරුකල් කරනවා, ලෙනුත් තියෙනවා. ඒ නිසා මේක විධික්‍රමයේ පාර්ට් එකක් නිසා අරගෙන මේක මගේ පෞද්ගලික මනෝභාවයක් නෙමෙයි. හොඳයි එහෙනම් මාක්ස් කව මම ලියලා තියෙනවා එහෙනම් හොඳනේ හැඳින්වීමෙන් හොඳම හැඳින්වීම ඉන්නේ එංගල්ස් මාක්ස් කව සමාජ විද්‍යාඥ නෑ දාර්ශනික ඔව් හැබැයි මොන විදියක සාම්ප්‍රදායික නෙමෙයි අන්න එහෙම යෝගෙන්න එතකොට අවුරුදු 17 සිටම එංගල්ස් මාක්ස් හඳුන්වන්නේ විප්ලවවාදී කියලා රෙවොලුෂනරි අවුරුදු 17 ඉඳලා මම ඉස්සලා කිව්වා ඒ ප්‍රතිරූපය සකස් කර ගැනීමට කැප වුණා ප්‍රාග්ධනයේ කෘතියේ හරය ධනවාද ඒ සමාජ රටා ඒ යටින් තියෙන නියම සහ ඒ විසින් ගොඩනගනු ලබන අමානුෂික සමාජ සම්බන්ධතාවය inhuman social relationships ඒ මිනිසුන්ට ගනු ලබන අනවිනසන දිව්‍ය ලෝකයක් මවමින් ඒ තුල අතලොස්සක් පමණක් සැපමින් 95% ලෝක ජනතාව අපවාද දැක්වුවා අද දක්වන ධනපතින්ට එරෙහිව පරිගණකයේ හෝ ටයිප් යන්ත්‍රයේ නොමැතිව ඒ කාලේ මාක්ස්ට පරිගණකයක් තිබුණෙත් නෑ ටයිප් තිබුණෙත් නෑ මොනක එහෙමවත් තිබුණේ නෑ ආවම වශයෙන් ලයිට් තිබුණේ චීන්ත කුඩෝසා පෑන එසව ප්‍රතිහත් ධෛර්යයෙන් පරිපූර්ණ ශ්‍රේෂ්ඨ විප්ලවකාරී මානවවා කම්පියුටර් නැතුව අපිට අද බෑ ලයිට් නැතුව අපිට අද බෑ ලයිට් කැපිලට අපි චම්පිකට වයින් හැබැයි මාක්ස් බැන්නේ නෑ මොකද ලයිට් තිබෙච්ච නැති නිසා කම්පියුටර් නැති නිසා පෑනෙන් සහ තීන්තෙන් ලියපු නිසා ඔය ඔක්කොම මුළු සටහන තාත්තට ලියපු ලියන්නේ ඉඳලා ක්‍රිටික් ඔෆ් ගෝතෝ ප්‍රෝග්‍රෑම් 1983 දක්වා අවසාන කෘති දක්වා යනකල් ලියපු සියලු ප්‍රධාන ග්‍රන්ථ සහ වෙනත් මේ ලිපි උපමා සියල්ලම පෑන් සියල්ලම තීන්ත මචං ඔක නිකන් ඉන්න පුළුවන් ඔන්නේ ඉන්න පුළුවන් ඒක අපිට නැද්ද සදාචාර අයිතිය ඒ වගේ කැපකිරීමක් කරපු මිනිහෙක්ගේ ප්‍රාග්ධනය කියලා ප්‍රාග්ධනය කියන්නේ මාස්ටර් මේ ගර්වයක් දෙන්න නෙමෙයි අපේ සමාජය සකස් කරගන්න මාස්ටර් ගර්වයක් දෙන ගමන් ඒක නිසා අනේ ක්‍රිසයි මාක්ස්ගේ දේශපාලන භාවිතය ඒකයි ඒ කියන්නේ වික්ටෝරියා කියන කතන්දරේ කිව්වේ හැටියෙම මට මතකයි මේ ලිබරල් මාක්ස් විරෝධී ධනවාදී දාර්ශනිකයෝ මාවට මාක්ස්ට ගහන්න පටන් ගත්තා. මට මතකයි ඩැනියල් බෙල් නේද සම. ඩැනියල් බෙල් ඉස්සල්ලා මාක්ස් අධිකරණයේ ඉඳලා ඊට පස්සේ මාක්ස් අධිකරණ ගහන්න පටන් ගත්තා. ඊට පස්සේ රොජර් ගරවුඩි ඉස්සල්ලා මාක්ස් පස්සේ මාක්ස් අධිකරණ ගහන්න පටන් ගත්තා පස්සේ. හරි. මේ විප්ලවය කියන එක මේ මිනිස්සු දැක්කේ මාක්ස් කතා කර්මාකල මේක තේරුණා. මම හිතනවා මේ තම කොටස් වලට අපි නම් හිතන්නේ ඉතින් මේ ගේම් එකෙන් යයි. ඔයගොල්ලෝ දුවන්නට ඕනේ. ඔයගලන්ට අයිතියක් තියෙනවා මේක දුවන්න. මේක රිලේ එක. මාක්සිසම් කියන්නේ රිලේ ගේම් එක. එකෙක් බැටන් එක අරගෙන අනිත් එකාට දීලා දුවන්න වෙන ගේම් එක හරි බැටන් එක හරි වෙලාවට හරි කෙනෙක්ට දුවන්නේ එහෙම නැත්නම් කැලේ දුව. ඉතින් කැලේ දුව මාක්ස් වලින් ගණනාවක් ඉන්නවා දුවන්න. බැටන් එක ගත්තා නෝ දුවේ කැලේ. හරි ඒ කැලේ සුද්ධ කරලා උන්ව පාද ගන්නත් බැරි තරමට උන් දැන් වල්මත්. ඒක නිසා මම හිතන් කියන්නේ සමාවෙන්ද ඒ නිසා අපිට තියෙන විප්ලවය කියන්නේ මදාගේ ගම නෙමෙයි. ඉදට තේරුම් ගන්න මේ රෙවොලුෂන් කියන වචනේ තියෙන අර්ථය etymological meaning. etymological එකක් එහෙමයි Greek වල තියෙන.
etymological වෙනස, the difference. ඒකයි මේ ග්‍රීක ලැන්ග්වේජ් ග්‍රීක නෙවෙයි තියෙනවා මේ නිරුක්ති ශාස්ත්‍රානුකූල නිර්වචනය. The difference. Revolution is the difference. එච්චර. ඉතින් ඇයි මේකට මදාරිකමක් ගන්න? ඇයි මේකට මදාරි කියන්නේ? මේ මදාරිකමක් නෙවෙයි. එහෙමනම් මදාරියක් වෙන්න ඕනේ මාක්ස් නෙවෙයි. ඒක මම කියන්නේ. පළවෙනි මදාරියා මාක්ස් නෙවෙයි. පළවෙනි මදාරියා කොපර්නිකස්. පළවෙනි මදාරියා කොපර්නිකස්. ඒ කොපර්නිකස් නෙමෙයි මාර වෙනසක් කළේ මේ තාර්ක ශාස්ත්‍රය ඇතුළේ. ප්ලේටෝගේ ටොලමිගේ සම්පූර්ණයෙන්ම පෘථිවි කේන්ද්‍රවාදී අනිත් පැත්ත හරවලා මේක සූර්ය කේන්ද්‍රවාදී කියලා මාර විප්ලවයක් කරේ. ඒකට තෝමස් කුන් පොතකුත් කියලා තියෙනවා කොපර්නිකල් රෙවොලුෂන්. පොතේ ටයිටල් එක මොකද රෙවොලුෂන්. එහෙනම් පළවෙනි මදාරිය කොපර්නිකස්. හරි. අපි දෙවෙනි මදාරිය ගාවට යමු. දෙවෙනි මදාරිය නිව්ටන්. අයිසැක් නිව්ටන්. දෙවෙනි මදාරිය gravitation මේක ගැන කතා කරමු. theory of gravitation. හොඳයි තුන්වෙනි මදාරිය. තුන්වෙනි මදාරිය චාල්ස් ඩාර්වින්. මාර විප්ලවයක් කරේ මොකද රිලිජස් එහෙන් පුතින් උස්සලා පොලේ ගියා. අංශක 360 අනිත් පැත්තට කැරේ. චාල්ස් ඩාර්වින්. evolution theory. එහෙනම් ඒක යන්නේ මොකද? හැබැයි ඒ කාලෙම තමයි මේ මදාරිය ගත්තා. ඒකයි කරුණ මේ වැඩේ. චාල්ස් ඩාර්වින් ඔරිජිනල් ස්පීෂිස් කියන 1869 තමයි මාක්ස් ප්‍රාග්ධනය කියලා ඉදිරිපත් කළා. critical political economics. අසෙන් ප්‍රාග්ධනයේ critical political economics නේ ඔය මදාරියෝ දෙන්නගේ අතරේ. හැබැයි ඔය මදාරියෝ දෙන්න මාන මදාරියෝ දෙන්නේ මොකද හේතුව අර ජීව විද්‍යාවේ භෞතික විද්‍යාව මදාරිය මේ මිනිස්සු සමාජ සහ දේශපාලන විද්‍යාවේ මදාරිය. රෙවොලුෂන් එකක් ඕනේ කියන මිනිස්සු. නිසා මේ වගේ දෙයක් නෙමෙයි. ඔය ඉන්දියාවට ඇවිල්ලා සමහරව නිකන් හාල් පාරු මිනිහ හාල් කෑලි. ඇවිල්ලා මාක්ස් ගැන කතා කරනවා, විප්ලවය ගැන කතා කරනවා, ජීවිතයේ විප්ලවය ගැන කතා කරනවා. මොන පොම්බුවක්ක් දන්නේ නැති. මොන පොම්බුවක්ක් මුන්දා. මුන්ට දෙන ඉලෙක්ට්‍රොනික කාලයක් වැරදි. ඒකෙන් කරන්නේ අයිඩියොලොජිකල් අපරේටර්ස් එකක් මේ ක්‍රියාත්මක කරනවා. මේක නිකම්ම පුළුවන් අනිත් නොදැනුවත් කරනවා නෙවෙයි. ඒක නිසා අපිට ප්‍රාග්ධනය ඉන්ට්‍රොඩියුස් කරනකොට ප්‍රාග්ධනයට අත්දැක කියනකොට අපිට මෙන්න මේ චැලෙන්ජස් ටිකක් බාර ගන්න ඕනේ. ඒ චැලෙන්ජස් එකයි අපි ඉස්සරහට යන්න වෙන්නේ. නිකම්ම අත්දැක දීලා ඉවරලා. වැඩක් නැහැ. අස්තක වෙන්නේ නැතිව. කනවලක් දීලා වැඩක් නැහැ අස්තක වෙන්නේ නැතිව. ඌ එකල්ලගේ නෑ. අත්දැකල්ලගේ නෑ. කනවලල්ලගේ නෑ. ඒක අපිට වැඩක් නැහැ. අපිට අවශ්‍යයි. සුදු බලක් නෙමෙයි. අර මොකද සුදු මේ වයිට් කේන් එක නෙමෙයි. හරි? ඇස්පේන එක. ඒක නිසා මම හිතනවා මේක විප්ලවකාරී කියන්නේ ඒ අර්ථයෙන් තමයි ප්‍රාග්ධනය ප්‍රධාන කෘත්‍යයක් වෙන්නේ විප්ලවකාරී ව්‍යාපෘතිය ප්‍රධාන කෘත්‍යයක් වෙන්නේ මුළු මානව ඉතිහාසය ඇතුළේ. වෙන කිසිම කෘත්‍යයක් වෙනසකට ආමන්ත්‍රණය කරපු වෙනසකට ආරාධනය කරපු වෙනස සඳහා කැපවෙච්ච වෙන කිසිම කෘත්‍යයක් භගවද්ගීතා නැහැ. සංයුක්ත නිකාය, කුද්දක නිකාය, අංගුත්තර නිකාය, මජ්ක්‍ධිම නිකාය නැහැ. කුරානේ නැහැ. වෙනසක් නෙවෙයි ඉල්ල. තත්ත්වාරක්ෂකයක් ඉල්ල. අපේ රැකපො. අපේ ධර්මේ රැකපො. අපිට පූජා කරපො. වෙනස් කරන සූදානම් වෙන්න එපා. නමුත් මාක්ස්ගේ ප්‍රාග්ධනය නෙමෙයි ඒක කියන්නේ. මාක්ස් කියන්නේ වෙනම තර්කයක්.